Hello guys, welcome back to my YouTube channel. ඉතින් මම ඔයාලට කලින් වීඩියෝ එකක් අරගෙන ආවා කොරියාවේ කස්ටම් ක්ලියරන්ස් කෝඩ් එක හදාගන්නේ කොහොමද කියලා. ඉතින් ඒ වීඩියෝ එකට ගොඩක් අය මට කමෙන්ට් දාලා තිබුණා අමතක වුණු කස්ටම් ක්ලියරන්ස් කෝඩ් එකක් කොහොමද ආයෙම ගන්න කියලා. ඉතින් අන්න ඒ ප්‍රශ්නේ අහපු අයට තමයි අද වීඩියෝ එක. සහ මේ වීඩියෝ එක බලන ඔයා අලුතෙන්ම ඔයාගේ කස්ටම් ක්ලියරන්ස් කෝඩ් එක ගන්න බලාගෙන ඉන්නව නම් ඔයාට මේ ප්‍රොසෙස් එකට ගිහිල්ලත් ඔයාගේ කස්ටම් ක්ලියරන්ස් කෝඩ් එක ගන්න පුළුවන්. එහෙම නැත්නම් මම කොහොමද අලුතෙන්ම කස්ටම් ක්ලියරන්ස් කෝඩ් එකක් ගන්න කියලා වීඩියෝ එකක් කරලා තියෙනවා. ඔයාට පුළුවන් මේ වීඩියෝ එක බලලා ඔයාගේ කස්ටම් ක්ලියරන්ස් කෝඩ් එක හදාගන්න. මම මේ වීඩියෝ එකේ link එක description එකේ දාලා තියන්නම්. ඉතින් අපි වැඩි කතා නැතුව අද වීඩියෝ එකට ගිහිල්ලා බලමු ඔයාගේ අමතක වුණු කස්ටම් ක්ලියරන්ස් කෝඩ් එක ආයෙම හදාගන්නේ කොහොමද කියලා. මුලින්ම ඔයා මේ වෙබ්සයිට් එකට ලොග් වෙන්න ඕනි. මම මේ link එක description එකේ දාලා තියන්නම්. ඕකේ, ඊළඟට වෙබ්සයිට් එකට ලොග් වෙලා personal custom code check කියන එක උඩ ක්ලික් කරන්න ඕනි. ඊළඟට වීඩියෝ එකේ පේන විදියට cell phone authentication එක උඩ ක්ලික් කරලා ඊළඟට තියෙන ස්පේස් එකේ ඔයාගේ නම ටයිප් කරන්න ඕන. මෙතනදී ඔයා නම ටයිප් කරන්න ඕන ඔයාගේ SIM එක ගනිද්දී ඔයා රෙජිස්ටර් වුණ නමින්. ගොඩක් දුරට අපි හැමෝම SIM එකක් ගනිද්දී රෙජිස්ටර් වෙන්නේ අපේ කොරියන් ID එකෙන් තියෙන විදියට. ඉතින් මෙතන ඔයාගේ SIM එක ගනිද්දී රෙජිස්ටර් වුණ විදියට ඔයාගේ නම ටයිප් කරගන්න. ඊළඟට ඔයාගේ කොරියන් ID නම්බර් එක, ඊළඟට පහලින් තියෙන ඔතෙන්ටිකේෂන් නම්බර් එක එතන ඉස්සරහින් තියෙන ස්පේස් එකේ ටයිප් කරලා කන්ෆර්ම් කියන බටන් එක ක්ලික් කරන්න. ඊළඟට ඔයා එන්නේ මේ වගේ ඉන්ටර්ෆේස් එකකට. මෙතනදී ඔයාගේ කොරියන් ෆෝන් නම්බර් එක ටයිප් කරලා ඉස්සරහින් තියෙන සින්චොන් කියන බටන් එක ක්ලික් කරන්න. ඊළඟට ඔයාගේ ෆෝන් එකට එන ඔතෙන්ටිකේෂන් නම්බර් එක මෙතන ස්පේස් එකේ ටයිප් කරලා ඊළඟට කන්ෆර්ම් කියන බටන් එක ක්ලික් කරාට පස්සේ ඔයා එන්නේ මේ වගේ ඉන්ටර්ෆේස් එකකට. ඕකේ ගයිස්, මේ මැටල තියෙන පෝස්ට් එක ක්ලෝස් කරාට පස්සේ ඔයාට බලාගන්න පුළුවන් ඔයාගේ ඩීටේල්ස් එක්ක P අකුරෙන් පටන් ගන්න රතු පාටින් තියෙන නම්බර්ස් ටිකක්. එතකොට අන්න ඒක තමයි ඔයාගේ කොරියා පර්සනල් කස්ටම් ක්ලියරන්ස් කෝඩ් එක. තෙමු එකෙන් ෂීන් එකෙන් වගේ ඇප් වලින් බඩු ඕඩර්ස් කරද්දී ඔයාට මේ කස්ටම් ක්ලියරන්ස් කෝඩ් එක දෙන්න වෙනවා. ඇත්තටම අමතකුණු පර්සනල් ක්ලියරන්ස් කෝඩ් එක ගනිද්දී ඒ ප්‍රොසෙස් එක ගොඩක් ලේසි. ගොඩක් ඩීටේල්ස් දෙන්න නැහැ. හැබැයි ඔයා අලුතෙන්ම කස්ටම් ක්ලියරන්ස් කෝඩ් එක හදන කෙනෙක් නම් ඔයාට ඔයාගේ ඇඩ්‍රස් ඒ වගේම කොරියන් ID නම්බර්ස් ඒ වගේ ඩීටේල්ස් ෆිල් කරන්න වෙනවා. ඉතින් මම ඔයාට රෙකමන්ඩ් කරනවා ඔයා අලුතින් කස්ටම් ක්ලියරන්ස් කෝඩ් එක හදන්න බලන කෙනෙක් නම් ඔයාට පුළුවන් මම ඩිස්ක්‍රිප්ෂන් එකේ දාලා තියෙන link එකකින් ගිහිල්ලා ඔයාගේ කස්ටම් ක්ලියරන්ස් කෝඩ් එක හදාගන්න. එහෙනම් guys අදට ගිහින් එන්නම්. ඔයාලා හැමෝටම සුබම සුබ දවසක් වේවා.